එම යෝධ ග්‍රාහකය පෘථිවියේ ගැටුණු මොහොතේ එහි මුළු ශක්තිය වැඩි ප්‍රමාණයක් ඉහළට සහ පිටතට විහිදී ගියා. භූමිය තුළට ගමන් කළේ සමස්ත බලයේ 100%ක් පමණයි. නමුත් මුළු පෘථිවියම සීනුවක් මෙන් දෙදුරුම් කවන්නට ඒ 101ක ප්‍රමාණය වුවත් ප්‍රමාණවත් වුණා. භූමිකම්පා තරංග පෘථිවියේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා වේගයෙන් පැතිර ගියා. හරියට මිනිත්තු 16යි තප්පර 40කට පසුව එම තරංග පැසිෆික් වයිඹදිග කලාපයට ළඟා වුණා. මැග්නිටියුඩ් 11ක ප්‍රබල භූමිකම්පාවක් මුළු නිම්නයේම දෙදුම් කවන විට ට්‍රයිසෙරටොප්ස් සතුන් දැඩි භීතියට පත්ව හිස් ලූලූ අත දිව යන්නට පටන් ගත්තා. කුඩා සතුන් බේරීම සඳහා පොළොව යට සිදුරුවල සැඟවුණා. ඒ සමගම පැයට කිලෝමීටර් 16000ක වේගයෙන් ඇදී එන මාරාන්තික දුම් සහ අළු වලාකුළා මුළු අහසම වලා ගත්තා. එයින් නිකුත් වූයේ දරාගත නොහැකි තාපයක්. මේ වලාකුළු තුල නිපදවුණු මිලියන ගණනක ස්ථිති විද්‍යුත් බලය නිසා අහස පුරා බීසුණු විදුලි කෙටීම් සිදු වුණා. අහසින් ගිනිගත් පාෂාණ වැස්සක් නිම්නයේ මතට ඇදහැලෙන්නට උන්. සතුන්ට භූමිකම්පාවෙන් බේරීමට හැකි වුණත් මේ ගිනි වැස්සෙන් බේරීමට තැනක් තිබුණේ නැහැ. ඔවුන්ගේ විශාල ශරීර නිසා ඉක්මනින් පොළවට බැස ගැනීමට ඔවුන්ට නොහැකි වුණා. අවසානයේ තුවාල වූ පිරිමි සත්වයා බිමට ඇද වැටුණා. පැය කිහිපයකට පෙර ඩයිනෝසරයන්ගේ පාරාදීසයක්ව තිබූ උතුරු ඇමරිකාව දැන් ජීවමාන නිරයක් බවට පත් වෙලා. නමුත් මෙහි බලපෑම ලෝකයේ පුරා එක හා සමාන වුණේ නැහැ. කිලෝමීටර් 12000ක් ඈතින් පිහිටි මොංගෝලියාවට මේ මාරාන්තික වලාකුළු ළඟා වුණේ ඉතා නිහඬවයි. එහි කිසිදු ශබ්දයක් තිබුණේ නැහැ. තිබුණේ ක්‍රමයෙන් ඉහළ යන රශ්මිය පමණයි. සෑම තප්පරයකටම උෂ්ණත්වය අංශක කිහිපයකින් ඉහළ ගියා. වාතයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ක් ඉක්මවන විට ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වුණේ කොහේ හෝ සැඟවීම පමණයි. අංශක 70 දී ජීවත් විය හැක්කේ මිනිත්තු කිහිපයක් පමණයි. අංශක 90 දී ඒ තප්පර ගණනකට සීමා වුණා. ග්‍රාහකය ගැටී මිනිත්තු 90ක් ගතවන විට මොංගෝලියාවේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 150 දක්වා ඉහළ ගොස් අවසන්. මේක ලෝක විනාශයේ කතාවක් නෙවෙයි. නමුත් පෘථිවියේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු කතාවක්. යෝධ ග්‍රාහකයක් ගැටුණු විට මිනිත්තු කිහිපයකින් ලෝකයේ ගිනිගත් නිරයක් බවට පත් වුණා. ඩයිනෝසරයන්ගේ යුගය එදා අවසන් වුණා. එහෙනම් මිනිත්තු 90කින් ලෝකයේ වෙනස් වුණු හැටි මෙතනින් සමාප්තයි. හමු වෙමු නැවතත් මෙවැනිම වීඩියෝ එකකින්.